අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ 6 වසරේ දෙවෙනි වාරයේ වැඩ පොතට අදාළව අපේ 4 වෙනි පාඩම. දැන් දෙවෙනි වාරයට අදාළව තියෙනවා 6 ශ්‍රේණියට පාඩම 4 වෙනි පාඩමේ ඉඳන් 7 වෙනි පාඩම වෙනකන්. එතකොට ඒකට අපි හදලා තියෙන වර්ක්බුක් එකේ 4 වෙනි පාඩමේ බහුවර්ණ ප්‍රශ්න ටිකයි හරි වැරදි ප්‍රශ්න ටිකයි සාකච්ඡා කරන කෙටි වීඩියෝ එකක් තමයි තියෙන්නේ. එතකොට මම මේකට අදාළ PDF එක මේ ප්‍රශ්න තියෙන PDF එක මම group එකට දානවා. එතකොට මේ ප්‍රශ්න ගැන අදහසක් ප්‍රශ්න වල තත්ත්වය ගැන අදහසක් ඊට පස්සේ මේක කරන්න ඒ කියන්නේ මේක මේ PDF එක කරලා ඊට පස්සේ ඩිස්කෂන් එක බලන්න ඔයාලට පුළුවන්. නැත්නම් අපේ workbook මිලදී ගන්න පුළුවන්. ඒකට මේ description එකේ දාලා තියෙන නම්බර් එකට නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන නම්බර් එකට ඔයාලා WhatsApp message එකක් දැම්මනම් හරි. ඒතොර වැඩි විස්තර දැනගන්න ඕන නම් ඒකට WhatsApp පණිවිඩයක් දීලා අවශ්‍ය පොත් ඒව මිලදී ගන්න පුළුවන්. හරි. එතකොට ඊට අමතරව විශාල පොත් ප්‍රමාණයක් තියෙනවා අපි ළඟ. ඒ හැම පොතකම විවරණ තියෙනවා, පිළිතුරු තියෙනවා. හරි. නව විභාග රටාවට අනුව හදලා තියෙන ප්‍රශ්න වර්ග තියෙනවා. වැඩ පොත්, ඒකක ප්‍රශ්න පත්‍ර පොත්, වාර විභාග ඉලක්කගත ප්‍රශ්න පත්‍ර පොත්, ඒ වගේ self study කරන තනියෙන් ඉගෙන ගන්න, තනියෙන් අධ්‍යයනය කරන. මොකද විද්‍යා විෂය කියන්නේ තනියෙන් තමන් අධ්‍යයනය කරලා ඉගෙන ගත යුතුම විෂයක්. මොකද විද්‍යා විෂය කියන්නේ තමන්ගේ හිතන පැටර්න් එකත් එක්ක, බුද්ධියත් එක්ක, තර්කයත් එක්ක හැදෙන දෙයක්. ඒක තර්කය හදා ගන්න ඕන තමන් විසින්ම. හොඳට ඒක අධ්‍යයනය කරන්න. ඒ වෙනුවෙන්ම හදපු පොත් තමයි අපි ළඟ තියෙන්නේ. එතකොට රසායන විද්‍යා ගුරුවරයෙක්, විද්‍යා ගුරුවරයෙක් විදියට වසර ගණනාවක ගත්ත අත්දැකීම් එක්ක තමයි පොත් ටික හදලා තියෙන්නේ. එතකොට විභාගයකදී සාමාන්‍යයෙන් ලකුණු 80කට එහා දැන් ලකුණු 90කට එහා ලබා ගන්න අනිවාර්යෙන් මේ පොත් වලින් ඔයාලට පුළුවන්. ඒක 100%ක් රෙකමන්ඩ් කරලා කියනවා. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව ප්‍රශ්න ටික කරමු. මෙතන අපි තියෙනවා ප්‍රශ්න බහුවර්ණ ප්‍රශ්න. එහෙම නැත්නම් ඉරිගහන ප්‍රශ්න 25ක් තියෙනවා. හරි වැරදි ප්‍රශ්න 20ක් තියෙනවා. අපි ඒ 20 සාකච්ඡා කරමු. පළවෙනියටම කියනවා විද්‍යාත්මක අර්ථ දැක්වීම අනුව කාර්ය කිරීමේ හැකියාව යනුවෙන් හඳුන්වන්නේ කුමන හඳුනු ලබන්නේ කුමන නමකින්ද? ඔව්. අපි දන්නවා කාර්ය කිරීමේ හැකියාව කියන්නේ ශක්තියට. කාර්ය කිරීමේ හැකියාව කියන්නේ ශක්තියට. ඒ කියන්නේ ළමයි ශක්තියක් තියෙනවා නම් ඒකේ මොකක් හරි කාර්යයක් කරන්න පුළුවන් වෙන්න ඕන. උදාහරණයක් ඔයාට දන්න ශක්ති වර්ග ගොඩක් තියෙනවා. ධ්වනි ශක්තිය, ආලෝක ශක්තිය, ඊට පස්සේ තාප ශක්තිය. මේ ශක්තිය ආකාර වලින් මොකක් හරි කාර්යයක් කරන්න පුළුවන් වෙනවා. අපි ගත්තොත් ධ්වනි ශක්තියෙන් අපිට ඇසීම ඇති කරනවා. ආලෝක ශක්තියෙන් ප්‍රභා සංශ්ලේෂණය කරලා ආහාර නිපදවනවා. සූර්යාලෝක ශක්තියෙන් අපිට විදුලිය දෙනවා. සූර්ය කෝෂ වලින්. තාප ශක්තියෙන් අපි කෑම උයලා දෙනවා. විද්‍යුත් ශක්තියෙන් විදුලි උපකරණ ක්‍රියා කරනවා. දැන් මම ඔයාලට මේ කතා කරන මේ මෙතන මයික් එක ඊට පස්සේ මේ අපේ ෆෝන් එක ওই හැම දෙයක්ම වැඩ කරන්නේ විද්‍යුත් ශක්තිය. ඒතර අර ඒ වගේ කාර්යයක් කරන්න හැකියාව කියන්නේ කාර්යයක් කරන්න හැකියාව තියෙන ශක්තියකට. එහෙනම් උත්තරේ වෙන්නේ ශක්තිය. උත්තරේ 3. එතකොට පළවෙනි එකට එනවා උත්තරේ 3. ඒතර පළවෙනි එකට උත්තරේ එනවා 3. දෙවෙනි එක. පෘථුවිය මත සමස්ත ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන ප්‍රධානතම ස්වභාවික ශක්ති ප්‍රභවය. ඔව්. මේ ලෝකේ හැම ශක්තියකම අපි පාවිච්චි කරන මේ විද්‍යුත් ශක්තිය පවා මූලිකම කෙනා වෙලා තියෙන කවුද? අනිවාර්යයෙන්ම සූර්යයා. සූර්යයා. එතකොට උත්තරේ 2 එනවා. සූර්යයා. සූර්ය ශක්තියෙන් තමයි මේ ලෝකේ ගොඩාක් දේවල් වැඩ කරන්නේ. අපි ගන්න ආහාරවල තියෙන තමයි සූර්ය ශක්තිය. අපි පාවිච්චි කරන පොසිල් ඉන්ධන වල තියෙන සූර්ය ශක්තිය. හරිද? අපි ගෙදර සූර්ය පැනල ගහලා ඒකෙන් මේ විදුලිය හදා ගන්න නම් ඒකේ තියෙන සූර්ය ශක්තිය. ඒතොර සූර්ය ශක්තිය තමයි මේ එක ශක්තිය ආකාර බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් මොකක්ද වෙන්නේ? සූර්යයා. උත්තරේ 2. තුන්වෙනි එක පහත සඳහන් දෑ අතරින් ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ කියන්නේ මොකද්ද? හරි. මේකේ මේ ජෛව කියන්නේ ජීවීන් කියන එක. ජෛව කියන්නේ විද්‍යාවේදී ගන්න ජීවීන් කියන එක. ස්කන්ධ කියන්නේ මොකක් හරි ස්කන්ධයක් කියන එක. ඒතොර අපි ඇත්තටම ස්කන්ධ කියන එකේදී ගන්න මේකේදී ජීවීන්ගේ දේහේ කොටසක්. හරිද? එතකොට ශාක හෝ සත්ත්ව ජීවී දේහයක කොටසක් තමයි ජෛව ස්කන්ධයක් කියලා කියන්නේ. ඒතොර ඔයා ගත්තොත් මොකක් හරි ශාකයක් කොටසක්
ජෛව ස්කන්ධය. සත්වයක් සත්ව දේහය ජෛව ස්කන්ධයක්. පැහැදිලි? එතකොට ජෛව ස්කන්ධ සඳහා විදි තුනක් නොවන්නේ. දර ගන්න පුළුවන්. හරි. පොල් කටු ගන්න පුළුවන්. පොල් කටු කියන්නේ පොල් ගහේ කොටසක්නේ. දර කියන්නේ ගස්වල කොටසක්. වියලි ගොම ගන්නත් පුළුවන්. මොකද ජීවීන්ගේ දේහයකින් ලැබිච්ච කොටසක්නේ. ගල් අඟුරු ගන්න බෑ. ගල් අඟුරු කියන්නේ පොසිල් ඉන්ධන ජෛව ස්කන්ධයක් නෙවෙයි. ඒක ජීවී දේහක ස්කන්ධයක් නෙවෙයි. ඒක ජීවී දේහයේ වෙනත් ද්‍රව්‍යයක් බවට පත් වෙලා හැදිච්ච එකක්. හරිද? හරි. එතකොට උත්තරේ 3ට එනවා ගල් අඟුරු. උත්තරේ 3. 4. 4 ඈත අතීතයේදී පොළවේ වැල්ලී ගිය ශාක හා සත්ව කොටස් ඈත අතීතයේදී මොකක් හරි හේතුවක් නිසා සමහරවිට මේ ඇතිවෙච්ච හේතු ගොඩක් තියෙනවා. අපි සාමාන්‍ය ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් සරල කතාවක් තමයි මොකක් හරි හේතුවක් නිසා එකපාරටම ශාක සත්ව දේහ මොකක් හරි ප්‍රදේශයක මැරෙනවා. විනාශ වෙනවා. ඒක විනාශ වෙලා ගිහිල්ලා අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ ඒක වියෝජනය වෙනවා. වියෝජනය වෙලා දි รา පත් වෙලා ඊට පස්සේ පොළොවේ තියෙන අධික උෂ්ණත්ව පීඩන වලට ලක් වෙලා අන්තිමේදී පොළොව යට තැම්පත් වෙන මේ ශක්ති නිපදවන දේවල් වලට තමයි කියන්නේ පොසිල ඉන්ධන කියලා. ඈත අතීතයේදී පොළොවේ වැල්ලී ගිය ශාක හා සත්ව කොටස් අධික උෂ්ණත්වයකට හා පීඩනයකට ලක් වීමෙන් නිර්මාණය වෙන ශක්ති ප්‍රභේදයට අපි මොකද කියන්නේ? පොසිල ඉන්ධන. පොසිල ඉන්ධන. හරිද? පොසිල ඉන්ධන. ඒතකොට උත්තරේ 1. පොසිල ඉන්ධන කියන්නේ ඈත අතීතයේදී ශාක හා සත්ව දේහ නිය ගිහිල්ලා ඒක අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ උෂ්ණත්ව පීඩන වලට ලක් වෙලා හැදෙනවට තමයි කියන්නේ පොසිල ඉන්ධන කියලා. උත්තරේ 1. 5. සුළගේ ශක්තිය ප්‍රයෝජනට ගෙන අතීතයේදී වර්තමානයේදී සිදු කරන කාර්යයක් ලෙස දැක්විය නොහැකියි. හරි. පොසිල ඉන්ධන මේ සුළගේ ශක්තිය ප්‍රයෝජනට ගෙන කරන්නේ නැති දෙයක් තමයි මොකද්ද බලමු. දාන්න යම්බරි කරනවා. ඉස්සර කරා. ඊට පස්සේ රුවල් නැව් ධාවනය කිරීම කරා. සුළගේ ශක්තියෙන් තමයි. කුඩුලිප ක්‍රියාත්මක කරේ සුළඟ ශක්තියෙන් නෙවෙයිනේ නේ. කුඩුලිප ක්‍රියාත්මක කරේ සුළඟ ශක්තියෙන් නෙමෙයි. කුඩුලිප ක්‍රියාත්මක වෙන්නේ ළමයි මේ ගින්දරෙන් තාප ශක්තිය. හරිද? එතකොට පහට උත්තරේ 3. පහට උත්තරේ 3. කුඩුලිප ක්‍රියාත්මක කිරීම. අභ්‍යවකාශයේ රඳවා ඇති කෘත්‍රිම චන්ද්‍රිකා ආටිෆිෂල් සැටලයිට්ස් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය විදුලිය ලබා දෙන ප්‍රධාන ශක්ති ප්‍රභවය කුමක්ද? එතකොට මේ ඇත්තරම මේ දැන් අපි ගෙවල් වල පාවිච්චි කරන සූර්ය පැනල කියන එක මුලින්ම හැදුවේ ඔන්න ඔය චන්ද්‍රිකාවලට ශක්තිය ලබා දෙන්න. චන්ද්‍රිකාවලට අවශ්‍ය විද්‍යුත් ශක්තිය හදන්න තමයි ඇත්තටම සූර්ය පැනල කියන ඒවා මුලින්ම නිර්මාණය කරේ. පැහැදිලි? එහෙනම් අභ්‍යවකාශයේ රඳවා ඇති කෘත්‍රිම චන්ද්‍රිකා ක්‍රියාත්මක සඳහා අවශ්‍ය විදුලිය ලබා ගන්න මොකෙන්ද? සූර්ය ශක්තියෙන්. සූර්ය ශක්තියෙන්. ඒ සූර්ය පැනල හරහා. හරිද? ඒතර උත්තරේ එනවා අපිට කීයද? සූර්ය ශක්තිය 2. උත්තරේ එනවා අපිට 2. 6ට 2. ඊළඟට බලමු 7. 7 ඡන්දය හා සූර්යගේ ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා මුහුදු ජල මට්ටම වරින් වර ඉහළ යෑම පහළ යෑම වලින් ඇතිවන ශක්තිය. ඔව්. දැන් ඔය චන්ද්‍රයාගේ සූර්යයාගේ බලපෑම නිසා මුහුදු ජල මට්ටම ඉහළ ගිහිල්ලා පහළ ගිහිල්ලා ඇති වෙන එකට අපි කියන්නේ වඩදිය බාධිය ඇති වෙනවා. ඒ වඩදිය බාධිය ඇති වෙනකොට අර මුහුදේ ගඟවල් වලයි ජල මට්ටම් වෙනස් වෙන නිසා වැඩි ජල මට්ටමක් තියෙන ප්‍රදේශයේද අඩු ජල මට්ටමක් තියෙන ප්‍රදේශයකට වේගෙන් ජලය ගලා යනවා. එතකොට අන්න එතන තල බඹර දාලා ඒව කරකවලා අපිට පුළුවන් විදුලි නිපදව ගන්න. ඒතර අපි එතෙන්දී ওই පාවිච්චි කරන දෙයට අපි කියන්නේ මොකක්ද කියලායි? මුහුදු රළ නෙවෙයි. මුහුදු රළ තියෙන සම්පූර්ණයෙන්ම මුහුදේ. මේකට අපි කියන්නේ උදම් රළ. උදම් රළ. 7ට උත්තරේ 2. උදම් රළ මගින් තමයි අපි ওই දේවල් කරගන්නේ. හරිද? මේකට එන උත්තරේ කීයද? 2. උදම් රළ. හරිද? උදම් රළ. උදම් රළ. ඊට පස්සේ 8. 8 යහනවා පරමාණු නමින් හැඳින්වෙන ඉතා කුඩා අංශු බිඳ හෙලීමෙන් සිදුවන සංකීර්ණ ක්‍රියාවලියක් මං අධික තාපයක්. ඔව් පරමාණු බිඳ හෙදලා සිද්ධ වෙන ක්‍රියාවලියකින් අධික තාප ශක්තියක් අරගෙන ඒ තාප ශක්තියෙන් ජලය රත් කරලා ඒ ජලය හිමාලය බවට පත් කළේ හිමාලයෙන් තරබඹල කරකවල තමයි න්‍යෂ්ටික බලාගාරවල විදුලි නිපදවන්නේ. නැතුව න්‍යෂ්ටික බලාගාරවල න්‍යෂ්ටික ද්‍රව්‍ය වලින් එහෙම නැත්නම් පරමාණු වලින් කෙලිම විදුලි නිපදවන්න බෑ. එතෙන්දිත් කරන්නේ ළමයි ජලය අරගෙන අර
න්‍යෂ්ටික ශක්තියෙන් ජලය රත් කරලා ඒ ජලය වාෂ්ප කරලා ඒකෙන් ටර්බයින් කරකවලා තමයි විදුලි නිපදවන්නේ. හැබැයි වාසිය තියෙන්නේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පොඩි ප්‍රමාණයක් ගත්තාම ඒකෙන් ලොකු තාපයක් හදන්න පුළුවන් නිසා මේ න්‍යෂ්ටික ද්‍රව්‍ය පොඩි ප්‍රමාණයකින් ජලය වැඩි ප්‍රමාණයක් රත් කරන්න පුළුවන්. එතකොට අර න්‍යෂ්ටික ද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණය අඩුයි. දැන් අපි තෙල් ගෑස් ගත්තොත් ඩීසල් ගත්තොත් හරිද? ඒ වගේ දේවල් ගත්තොත් ඔතන තියෙන ගැටලුව තමයි ඒ වගේ දේවල් වලදී ලැබෙන මේ ජලය හොඳට රත් කරන්න වැඩි දේවල් ප්‍රමාණයක් අවශ්‍යයි. වැඩි ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි න්‍යෂ්ටික ශක්තියද න්‍යෂ්ටික ද්‍රව්‍ය පොඩි ප්‍රමාණයකින් ජලය සෑහෙන රත් කරන්න පුළුවන්. එතකොට අපේ 8 වෙනි එකේ පරමාණු නමින් හැදින ඉතා කුඩා අංශු විදහෙලීමෙන් සිදුවන සංකීර්ණ ක්‍රියාවකින් අධික තාපයක් ලබා ගන්නා ශක්ති ප්‍රභේදය මොකද්ද? න්‍යෂ්ටික බලය. 8ට 2 9 පහත් දැක්වෙන කවරක් පොසිල් ඉන්ධනයක් ලෙස වර්ගීකරණය කළ නොහැකිද? පොසිල් ඉන්ධන කියන්නේ ඇත්තරම ශාක හා සත්ව දේහ අවුරුදු ලක්ෂ ගානක් එහෙම නැත්නම් මිලියන ගානක් තිස්සේ වැරිලා ගිහිල්ලා අධික උෂ්ණත්ව අධික පීඩන වලට ලක් වෙලා හැදෙන ඉන්ධන වලට තමයි පොසිල් ඉන්ධන. හැබැයි පොසිල් ඉන්ධන ගත්තට පස්සේ ওই පොසිල් ඉන්ධන කෙලින්ම අරගෙන අපිට පාවිච්චි කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් ওই නිවුස් වල අහන්නේ බොර තෙල් කියලා. ඒ බොර තෙල් කියන ඒවා තමයි පොසිල් ඉන්ධන කියන්නේ. ওই බොර තෙල් අරගෙන තියෙනවා මේ වෙනම උපකරණයක්. අපි ඒකට කියනවා ආසවන කුළුණ. ආසවන කුළුණ කියනවා 11 වසරේදී ඉගෙන ගන්නවා. ආසවන කුළුණට දාලා තමයි ඉන්ධන රාශියක් වෙන් කරගන්නේ. හරියට අපි පොල් ගහේ පොල් ගෙඩියෙන්, පොල් ලත්තෙන්, ඉරටු වලින්, පොල් කඳෙන් හරිද? ඒ වගේ ගොඩක් දේවල් වලින් ප්‍රයෝජන ගන්නවනේ. ඒ කියන්නේ එක ගහෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා. ගොඩක් දේවල් හදා ගන්නවා. පොල් කෙඳි වලින්, පොල් කටු වලින් ඒ වගේ එකම ගහෙන් ගොඩක් දේවල් ලබා ගන්නවා. ඒ වගේ ওই බොර තෙල් කියන ඒවා ගත්තට පස්සේ ඒ බොර තෙල් වලින් පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල්, ග්‍රීස්, ඊට පස්සේ පාරට දාන තාර, කළු තෙල්, වාහන වල දාන ලුබ්‍රිකන්ට්ස් ඔයිල්, එහෙම නැත්නම් ලීසි තෙල්, ඊට පස්සේ ඔළුවේ ගන්න ජෙල්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, ඒ වගේ ගොඩක් දේවල් හදා ගන්න පුළුවන්. එතකොට ওই පොසිල ඉන්ධන වලින් හදා ගන්න දේවල් තමයි පල්ලෙහා දීලා තියෙන්නේ. නම් මේ තුන් මොනවද? පෙට්‍රල්, ද්‍රව පෙට්‍රෝලියම් වායු, ඒ කියන්නේ LP ගෑස්, ඩීසල් ඒවා හරිය ජීව වායුව හදාගන්න එහෙම නෙමෙයි. ශාකහා සත්ව කොටස් වලින් අපි හදාගන්න ඒවා. එතකොට උත්තරේ වැරදි උත්තරේ 4 ජීව වායුව. 10. කිසිදු ඉන්ධනයක් නොමැතිව ස්වභාවික ශක්තිය පමණක් භාවිතා කරමින් ජලය උණුසුම් කර ගැනීම සඳහා නිවෙස්වල වහලෙම සවි කරන්නේ මොකද්ද? ඒකට කියන්නේ සූර්ය ජල තාපකය. සූර්ය ජල තාපකය. කිසි ඉන්ධනයක් ඕනේ නැහැ සූර්ය ශක්තියෙන් වැඩේ කරගන්න පුළුවන්. 11 ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් නිපදීම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන ශක්ති ප්‍රභේදය අපේ ලංකාවේ ප්‍රධානම විදුලි නිපදවන ශක්ති ප්‍රභේදය මොකද්ද? ඔයාලා දන්නවා. ඒ තමයි ජල විදුලිය. එහෙම නැත්නම් ගලා යන ජලය. ජල විදුලිය. එහෙම නැත්නම් ගලා යන ජලය. 12 දර හිඟ අවස්ථාවලදී ආහාර පිසීම සඳහා ග්‍රාමීය මෙන්ම අර්ධනාගරික ප්‍රදේශවලද බහුලව භාවිතා වන කුඩුලිප සඳහා ප්‍රධාන ඉන්ධනයක් ලෙස යොදාගන්නේ. කුඩුලිපට ප්‍රධාන ඉන්ධනයක් ලෙස යොදාගන්නේ මොනවද? ගල් අඟුරු බෑනේ නේ. භූමි තෙල් ගෑස් ඒ වගේව ගන්න. අපි ගන්නෙ මොනවද? 10. 10. එහෙම නැත්නම් ලී කුඩු වගේ දේවල් ගන්න පුළුවන්. එහෙනම් 12ට උත්තරේ 2. 13 ශ්‍රී ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වන වාණිජ මට්ටමේ සුළං විදුලි බලාගාර ස්ථාපිත කර ඇති ප්‍රදේශ. සුළං විදුලි බලාගාර තියෙන්නේ මුහුදට ආසන්න ප්‍රදේශවල. අපි හොඳටම දන්න එකක් තමයි අපි සාමාන්‍යයෙන් ඔය කතරගම හිම යනකොට හම්බන්තොට ඉන්නේ. ඒතර හම්බන්තොට බලා ගන්න පුළුවන් සුළං විදුලි බලාගාරය. ඒතර සම්බන්තොට පැත්තට හොඳ වියලි සුළං ලැබෙනවා. ඒතර සුළං විදුලි බලාගාරයට අමතරව ලුණු ලේවායන් පිහිටවල තියෙන එක. ඊට අමතරව ලැබෙන තැනක් තමයි පුත්තලම. අනිත් එක පුත්ත. එහෙනම් 13ට 1. හම්බන්තොටයි පුත්තලමයි. මතක තියාගන්න. 14 පෘථිවි පෘෂ්ඨයෙන් ඉහළට යන විට දැකගත හැකි පොළොවේ අභ්‍යන්තරයේ පවතින අධික උණුසුම හේතුවෙන් ලබාගත හැකි ශක්තිය. ඒ මොකද්ද? පොළොව ඇතුලේ තියෙනවා ළමයි. පොළොව ඇතුළ ගත්තට පස්සේ හරි සංකීර්ණ ව්‍යුහයක් නේ. ඒතර අපි මේක හිතා ගන්නවත් නැහැ. පොළොව ඇතුලේ තියෙන මෙන්න මේ සංකීර්ණ ව්‍යුහයේ තියෙනවා ගොඩාක් රත් වෙච්ච තැන්. පොළොව ඇතුලේ මේ ගොඩාක් උණුසුම අධික.
ගොඩාක් ලොකු තාපයක් තියෙන තැන් වලට අපි කියනවා භූතාපය කියලා. එතන තියෙන භූතාපය. භූ කියන්නේ පොළොව කියන එක, භූමිය කියන එක. ඒතර භූමිය ඇතුලේ තියෙන මේ තාපය කියන්නේ භූතාපය. ඒතර මේ භූතාපය ජලය ලබාගෙන මේ භූතාපයෙන් තියෙන තැනට අපි ජලය යවලා ජලය රත් කරලා ඒ ජලය හිමාලය බවට පත් කරනවා. හරිද? ඒ ජලය හිමාලය බවට පත් කරනවා. අපි නිකන් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම බටමගින් ජලය යවලා භූතාපයේ තියෙන තැන් වලට මේ පැත්තෙන් එනවා ද්‍රව ජලය. ඒ කියන්නේ වතුර එනවා. ඇවිල්ලා මෙන්න මේ හරිය භූතාපයේ තියෙ කියලා හිතනවා. ඒතර අධික තාපයක් තියෙනවා උතන. ඒතර මේ හරිය ওই තාපයේ තියෙනකොට මේ හරිය ඒ ජලයේ තාපය අරගෙන මේ හරියෙන් යන්නේ හිමාලය. හිමාලය වල මේ හරියේ තලබඹර තියලා ඒක කරකවනවා. ඒක කරකවලා තමයි විදුලිය හදාගන්නේ. එතකොට අපි මේ පොළොවේ ඇතුලේ තියෙන තාපය තියෙන ප්‍රදේශ වලට ජලය වල ඒ ජලය හිමාලය බවට පත් කරලා වාෂ්ප කරලා ඒ හිමාලයෙන් ටර්බයින කරකවලා විදුලිය හදාගන්න ක්‍රමයට කියන්නේ භූතාපය කියලා. භූතාපය කියලා. එතකොට ඔතන එනවා භූතාපය 14ට උත්තරේ 2. භූතාපය. හරිද? ශ්‍රී ලංකාවේ පෘථුවියේ පහළට යන විට දැකගත හැකි පොළොවේ අභ්‍යන්තරව පවතින අධික උණුසුම හේතුවෙන් ලබාගත හැකි ශක්තිය භූතාපය. ඊළඟට 15. පොසිලි ඉන්ධන වැනි ශක්ති ප්‍රභවයන් අර පිරිමැස්මෙන් හා තිරසාරව භාවිතා කළ යුතු වීමට බලපාන ප්‍රධානම හේතුව කුමක්ද? පොසිලි ඉන්ධන කියන්නේ මෙහෙමනේ. දැන් පොසිලි ඉන්ධන හැදලා තියෙන ළමයි අවුරුදු මිලියන ගානකට කලින් ශාඛා සත්ව දේහ මිය ගිහිල්ලා. ඒතර පොසිලි ඉන්ධන හැදෙන්න ඒ ශාඛා සත්ව දේහ මිය ගිහිල්ලා අවුරුදු මිලියනයක් විතර ගිහිල්ලා තියෙනවා. ඒතකොට එකපාරටම ශාඛා සත්ව දේහ යම් ප්‍රදේශයක විශාල වශයෙන් මිය යන්නත් ඕන ඒකට. එතකොට ඒ හැදිච්ච පොසිලි ඉන්ධන යම් ප්‍රමාණයක් තියෙනවා. පොසිලි ඉන්ධන යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ පොසිලි ඉන්ධන ප්‍රමාණය කවදා හරි මේ ලෝකෙ ඉවර වෙනවා. මේ ලෝකෙ කවදා හරි ඉවර වෙනවා. හැබැයි ආයි හැදෙන්නේ. දැන් ඔයා හිතන්න ඔයගොල්ලෝ ගෙවල් පැත්තේ කැලෑවක ගස් 10ක් විතර වැටුණා. ඒ ගස් 10 වැටුණත් එයා පොසිලි ඉන්ධන බවට පත් වෙන නම් තව අවුරුදු මිලියන ගාණක් යනතොර අපි ඇත්තෙත් නැහැ. නිසා ආයි පොසිලි ඉන්ධන හැදෙන්නේ නැහැ. පොසිලි ඉන්ධන හැදිච්ච ටික තමයි තියෙන්නේ. ඒතර ඒව තමයි ප්‍රයෝජනෙට ගන්න ඕනේ. නිසා පොසිලි ඉන්ධන කියන ඒවා ඉවර වෙන නිසා අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ. එතකොට පොසිලි ඉන්ධන වල ශක්ති ප්‍රභාවය අර පිරිමැස්මෙන් භාවිතා කිරීම අර පිරිමැස්මෙන් හා තිරසාරව භාවිතා කළ යුතුමට බලපාන ප්‍රධාන හේතුව මොකද්ද? අනාගතයේදී පොසිලි ඉන්ධන ඉවරනාට පස්සේ අනාගත පරපුරට ශක්තිය නැති වෙනවා. ශක්තිය ලබා ගන්න ශක්ති ප්‍රභාවය නැති වෙනවා. නිසා මොකද වෙන්න ඕන? අනාගත පරපුරට ශක්ති ප්‍රභාවය ඉතිරි කර තැබිය යුතු වීම. ඒක නිසා තමයි පාවිච්චි කරන්න ඕන. උත්තරේ 2. 16. පහත සඳහන් කවරක් දහනය කිරීමට පරිසරයේ හිතකර අහිතකර හරිතාගාර වායුන් එකතු වීමට සාපේක්ෂව අවමද? පහත සඳහන් කවරක් දහනය කිරීමෙන් පරිසරයට අහිතකර හරිතාගාර වායුන් එකතු වීම සාපේක්ෂව අවමද? කවුරු දහනයෙන් දහනවා පරිසරයට හරිතාගාර වායු? හරිතාගාර වායු කියන තැන ඔයා ඉරක් ගහලා මතක තියාගන්න. හරිතාගාර වායු කියන්නේ පරිසරයේ උෂ්ණත්වය වැඩි කරන වායු. අපි විස්තරට ඉගෙන ගන්න මොකද හරිතාගාර වායුවක් කියන්නේ? හරිතාගාර වායු කියන්නේ පරිසරයේ උෂ්ණත්වය වැඩි කරන වායු. එතකොට කවුද දහනවා අවම හරිතාගාර වායු ප්‍රමාණයක් දාන්නේ? ඒ තමයි ගල් අඟුරු ඩීසල් පෙට්‍රල් වගේව සෑහෙන්නව කාබන් ඩයොක්සයිඩ් දෙනවා. අපිට ප්‍රධානම බලපෑම් එල්ල කරන හරිතාගාර වායුව තමයි කාබන් ඩයොක්සයිඩ්. ඒතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩුවෙන්ම ලැබෙන්නේ මොකේද? ජීව වායු වල. එහෙනම් ජීව වායු. උත්තරේ 3. 17. සුලම් පෙත්ත. සුලම් බලාගාරයේ තලබඹරයක් වේගයෙන් කරකැවීම සඳහා බලපාන ප්‍රධාන සාධකය මොකද්ද? සුලම් පෙත්තක් වේගයෙන් කරකැවෙන බලපාන ප්‍රධාන සාධකය සුළඟේ වේගය. සුළඟේ වේගය. ඊළඟට 18. දර ගල් අඟුරු පිදුරු උග්ගස් නරක්කු එළවලු ආදී පොදුවේ හඳුන්වන්නේ ශාක දේහයක කොටස්නේ. ශාකවල කොටස්. අපි ගන්න ආහාර කියන්නේ ශාකයේ කොටස්. ඒතර මොකද්ද ඒකට එන්නේ? ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ. 19. විවිධ කාර්යයන් සිදු කිරීම සඳහා අපට අවශ්‍ය ශක්තිය ලබා දෙන මූලාශ්‍ර විද්‍යාවේදී කුමන නමකින් හඳුන්වයිද? ශක්තිය ලබා දෙනවා. ළමයි අපි මොනවා හරි දෙයක් නිපදවන කෙනෙකුට මොනවා හරි දෙයක් නිපදවල එළියට දෙන කෙනෙකුට අපි කියන්නේ පොදු ප්‍රභවයක්. ආලෝකය නිපදවල දෙන අයට කියන්නේ ආලෝක ප්‍රභව.
තාපය නිපදවල දෙන අයට කියන්නේ තාප ප්‍රභව. විදුලි නිපදවනට කියන්නේ විද්‍යුත් ප්‍රභව. ඒ වගේ ශක්තිය ලබා දෙන අයට කියන්නේ මොකද්ද? ශක්ති ප්‍රභව. ශක්ති ප්‍රභව. උත්තරේ 3. 20. උක්කර්මාන්තයේ ආශ්‍රිතව නිපදවනු ලබන පෙට්‍රල් සමග මිශ්‍ර කර හෝ තනිවම වාහන ඉන්ධනයක් ලෙස භාවිතා කළ හැකි. මොකද්ද? උක් ගස්වල උක් තලලිවර වෙලා ලැබෙන අර අන්තිම කුඩු ටිකට කියන මොලෑෂිය. ඕව අරගෙන හදනව ළමයි මොනවාද? මධ්‍යසාර. මධ්‍යසාර. හරි. මධ්‍යසාර හදන්නේ ඒකෙන් තමයි. 21. ඊට 21. ජල විදුලි බලාගාරයකදී වේගයෙන් ගලා යන ජල පහරේ ශක්තිය භාවිතයෙන් විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සහ ජල පහරට හරස් අතර යොදා ඇති භ්‍රමණය වන උපකරණය මොකද්ද? තල බඹරය. ටර්බයින්. ටර්බයින් කරකවල තමයි හැමදෙස්සෙම විදුලි නිපදව ගන්න. ගොඩක් අවස්ථාවල විදුලි නිපදවන්නේ ටර්බයින් කරකවල තමයි. න්‍යෂ්ටික ශක්තිය ගත්තත් එහෙම තමයි. ඊට පස්සේ මේ භූතාපය ගත්තත් එහෙම. 22. සූර්ය තාපක පෙට්ටිය උදුනක් සෝල කුකර් එක නිර්මාණය කිරීමේදී අභ්‍යන්තරයේ පතුල සහ බිත්ති කළු වර්ණයෙන් වර්ණාලේප කරයි. ඒකට හේතුව තමයි කළු පෘෂ්ඨ ගත්තට පස්සේ දැන් අපි කොම්පෝස්ට් එහෙම හදනකොට කොම්පෝස්ට් හදන්න මේ ඒ කොම්පෝස්ට් වලවල් ආවරණය කරන දැන් කොම්පෝස්ට් ගොඩ ක්‍රමයට එම ගොඩක් විදියට ගහලා හදන වෙලාවට කොම්පෝස්ට් වලවල් ආවරණය කරන්න අපි කළු පාටි ටික වල දානවා. ඒකට හේතුව හොඳට තාපය උරා ගන්න. පිටරටවල මිනිස්සු සීතල රටවල මිනිස්සු අඳින්නේ අඳුරු පාට ඇඳු. කළු පාට ඇඳු. හේතුව තමයි ඒක හොඳට තාපය උරා ගන්න. පිටරට මිනිස්සු කෝඩ් දානකොට දාන්නේ කළු පාට කෝඩ්. ඒ කළු පාට කෝඩ් දාන්නේ තාපය උරා ගන්න. තාපය උරා ගන්න. කළු පාට කෝඩ් දාන්නේ තාපය උරා ගන්න. එතකොට කළු පාට පෘෂ්ඨයක් කියන එක. කළු පාට කියනවා. අපි දවල් වරුවේ කළු පාට දුමක් ඇදගෙන ගිහිලා සෙල්ලම් කරොත් එහෙම අපේ ඇඟට තාපය උරාගෙන අපිට සෑහෙන දාඩිය දානවා. නිසා කළු පාට අඳු කියන හොඳට තාපය උරා ගන්න. ටෙස්ට් ක්‍රිකට් ගහනකොට මුළු දවසේම ග්‍රවුන්ඩ් එකේ අවුව ඉන්න ඕන නිසා ඒගොල්ලෝ දෙන්නේ සුදු පාට ඇඳුම්. මොකද සුදු පාට ඇඳුම් තාපය උරා ගන්න නැහැ. කළු පාට ඇඳුම් තමයි තාපය උරා ගන්න. ඒතකොට කළු පාට පෘෂ්ඨ පාවිච්චි කරන්නේ හොඳට තාපය උරා ගන්න. එතකොට සූර්ය තාපක පෙට්ටියක් නිර්මාණයේදී එහි අභ්‍යන්තරයේ සහ පතුලේ කළු වර්ණය ආලිප කරන්නේ ඇයි? තාපය පිටට යෑම වැළැක්වීමට. සූර්යාලෝකය පරාවර්තනය කර එක තැනකට රැස් කිරීම. තාපය වඩාත් හොඳින් අවශෝෂණය කර ගැනීම. අන්න ඒක තමයි උත්තරේ එන්නේ. තාපය හොඳට අවශෝෂණය කරගන්න. උත්තරේ 3. උත්තරේ 3. 23. 23. පා සඳහන් ශක්ති ප්‍රභව අතරින් කිසිදු කාබනික ද්‍රව්‍යයක් හෝ රසායනික ද්‍රව්‍යයක් දහනය කිරීමෙන් ශක්තිය ලබා නොගන්නා ප්‍රභවය මොකද්ද? දර හරි. ගල් අඟුරු හරි. මොකද්ද? භූතාපය. භූතාපයේදී කිසිම දෙයක් දහනය වෙන්නේ නැහැ. 3. 24. වර්තමාන ලෝකයේ ප්‍රවාහනය හා කර්මාන්ත ශාස්ත්‍රයේ ශක්තිය අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රතිශතයක් දැනට සපයා ගන්නේ කුමන ශක්ති ප්‍රභවයකින්ද? ප්‍රවාහන ශාස්ත්‍රයේ අභ්‍යවකාශ කර්මාන්ත ශාස්ත්‍රයේ ශක්තිය අවශ්‍යතාව වැඩි ප්‍රමාණයක් සපුරගන්නේ පොසිලයින්ද? 24ට 2. 25. මිරිස් ධාන්‍ය කරවල උණුදෙහි වේලා ගැනීම සඳහා අපේ එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන කිසිදු පිරිවැයක් නොමැති ස්වභාවික ශක්ති ප්‍රභවය කවුද? සූර්යයා. 25ට එහෙනම් මෙන්න බහු වර්ණ ටිකේ උත්තර. මේ අපි කතා කරන්නේ 6 ශ්‍රේණිය. දෙවෙනි වාරයේ. හරිද? හරි. අපි යන් හරි වැරදි ප්‍රශ්න ටිකට. හරි. තුර හරි වැරදි ප්‍රශ්න තියෙනවා 20ක්. හරි. පළවෙනි එක අහනවා අප රාත්‍රියේදී නිදාගෙන සිටින විට කිසිදු කාර්යයක් සිදු නොකරන බැවින්
අපගේ ශරීරයට ශක්තිය අවශ්‍ය නොවේ. නෑ ළමයි. අපි ජීවත් වෙලා ඉන්න ඕන වෙලාවක අපේ දෙහයට ශක්තිය උනා. අපි මවගේ කුස ඇතුලේ ජීවියෙක් බවට පත් වෙච්ච දවසේ ඉඳලා අපි මරණකම් අපේ දෙහි ශක්තිය ඕන. ශක්තිය නැතුව ජීවත් වෙන්න බෑ. අපි නිදාගත්තා කියලා අපේ දෙහි ක්‍රියාකාරීත්වය නතර වෙන්නේ නැහැ. ඔයාගේ කම්පියුටර් එක ස්ලීප් කරලා තිබ්බ කියලා කම්පියුටර් එකේ පවර් ඔෆ් වෙලා නැහැනේ. ඒතර කම්පියුටර් එක ඇතුලේ වැඩ. අන්න ඒ වගේ තමයි. ස්ලීප් නිදා ගන්නවා. නිදා ගන්නවා කියන්නේ කම්පියුටරයක් වැඩ. කම්පියුටර් ඇතුලේ වැඩ. ඒ වගේ අපි ස්ලීප් වුණා කියලා අපේ ශක්තිය පාවිච්චි කරන්නේ නැත්තේ නෑ. එතකොට ඒක වැරදි. වැරදි. දෙක අතීතයේ මුහුදු ගමන් සඳහා රුවල් නැව් භාවිතා කළ නාවිකයන් ප්‍රධාන වශයෙන් යොදාගත්තේ සුළඟේ ශක්තිය. අනිවාර්යයෙන්. ඒක හරි. සුළඟේ ශක්තිය. ෆොසිල් ඉන්ධන යනු අපිට අවශ්‍ය ඕනෑම අවස්ථාවක කෘත්‍රිමව හා කෙටි කාලීනව රසායනික තුල නිපදවගත හැකි ශක්තිය. එහෙම බෑනේ. ෆොසිල් ඉන්ධන හැදිලා තියෙන්නේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ. න්‍යෂ්ටික ශක්තිය ලබා දෙන්නේ පරමාණු නමින් හැදෙන කුඩා අංශු වල සිදුවන ප්‍රතික්‍රියා මගින්. හරි. ඒක හරි. 5. දහයියා ලීකුඩු පිදුරු යන ද්‍රව්‍ය ෆොසිල් ඉන්ධන ගණයට අයත් වේ. ඒවා ෆොසිල් ඉන්ධන නෙවෙයිනේ. ඒවා ජෛව ස්කන්ධ. ජෛව ස්කන්ධ. ෆොසිල් ඉන්ධන කියන්නේ පෙට්‍රල් ඩීසල් ඒ වගේ ඒවා. චන්ද්‍රයා හා සූර්යයා පෘථිවිය වෙත දක්වන ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා සාගර ජල මට්ටම් වෙනස් වීම උදම් රළ නිර්මාණය වේ. ඒක හරි. උදම් රළ නිර්මාණය වෙන්නේ ඒකින් තමයි. 7. භූතාපය ලබා ගන්නේ පෘථිවිය අභ්‍යන්තරයේ ඇති පාෂාණ කඩා ඉවත් කර ඒවා දහනේනේ. නෑ නෑ. එහෙම එකක් නෑ. භූතාපයේ තියෙන පොළොව යට ඒ අදාළ තැන්වල පොළොව යට අදාළ තැන්වල තමයි භූතාපය තියෙන්නේ. ඒකට වතුර යවල තමයි භූතාපයෙන් අපි ජලය වාෂ්ප කරලා විදුලි නිපදව ගන්න. 8. ශ්‍රී ලංකාවේ විදුලි නිපදවීම සඳහා ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ටික බලය යොදා ගන්න. නෑ. ඒක වැරදි. ලංකාවේ න්‍යෂ්ටික බලය ගන්න නෑ විදුලි නිපදවන්න. 9. ෆොසිල් ඉන්ධන අධික ලෙස දහනය කිරීම ගෝලීය උණුසුම ඉහළ යාමට ප්‍රධානම හේතුව. ඔව් ඒක ලොකු තර්ජනයක්. ගෝලීය උණුසුම ඉහළ යන්නේ ඒක නිසා තමයි. ඒක හරියි. 10. සූර්ය කෝෂ මගින් සූර්යාලෝකය අවශෝෂණය කර කිසිදු චලනය වන කොටසකින් තොරව ඍජුවම විදුලි නිපදවයි. ඇත්ත. තල බඹර මුකුත් නැහැනේ. සූර්ය පැනල මගින් එතකොට විදුලි නිපදවනකොට සූර්ය කෝෂ මගින් විදුලි නිපදවනකොට චලනය වෙන කිසිම දෙයක් නැහැ. ඒක ඍජුවම රසායනික ක්‍රියාවලියකින් තමයි විදුලි නිපදවන්නේ. පැහැදිලි? හරි. බලමු 11 ඉඳන්. හරි. ඔහොම. 11. ජීව වායුව නිපදීම සඳහා යොදා ගන්නා කර්මාන්තශාලාවලින් ඉවත් කරන ප්ලාස්ටික් හා පොලිතීන. නෑ. ප්ලාස්ටික් පොලිතීන අරගෙන හදන්න බෑ ඕක. නේ? ජීව වායුව හදන්න ජීවී දේහවල කොටස්. බ්‍රසීලියන් රටවල වල වාහන ධාවනය කිරීම සඳහා උග්ගස් වලින් ලබා ගන්න එතනෝල් මධ්‍යසාරය ඉන්ධනයක් ලෙස භාවිතා කරයි. එහෙම පාවිච්චි කරන්න පුළුවන්. එහෙම පාවිච්චි කරනවා. ඊට පස්සේ සූර්ය තාපක පෙට්ටි උඳුනක් ඉහළින් වීදුරු තහඩුවක් තබන්නේ උඳුන තුල ජනනය වන තාපය පිටතට යෑම වැළැක්වීම සඳහායි. නෑ. තාපය පිටතට යන්න නෙමෙයි. තාපය හොඳට ලබා ගන්න. සූර්ය තාප පෙට්ටි උඳුනක්. sorry. 13 එන්නේ සුළං පෙත්තක් කරකැවීම සඳහා අවශ්‍ය මූලික ශක්තිය ලැබෙන්නේ සූර්යාගෙන්. සුළං පෙත්තක් කරකැවෙන ශක්තිය හැමෝම සූර්යාගෙන්ද? වැරදි. සූර්යාගෙන් නෙමෙයි. සූර්ය තාපක පෙට්ටි උඳුනක් ඉහළින් විදුරු තහඩුවක් තබන්නේ උඳුන තුළ දැනෙන වන තාපය පිටට යෑම වළක්වා ගැනීමට. නෑ ළමයි. එහෙම පිටට යන එක වළක්වින්නේ නෑ එහෙම තිබ්බ කියලා. ඒක වැරදි. LP ගෑස්, ද්‍රව පෙට්‍රෝලියම් වායුව. යනු නිවෙස් වල භාවිතා කරන පිරිසිදු ජෛව ස්කන්ධයකි. ජෛව ස්කන්ධයක් නෙමෙයි. LP ගෑස් කියන්නේ ෆොසිල් ඉන්ධනයක්. ඒතර ඒකත් වැරදි. ජල විදුලි බලාගාරයකදී විදුලිය ජනකය ක්‍රියාත්මක කරන්නේ අධික පීඩනයකින් ගලා එන ජල පහරින් තල බඹරය කරකැවීමෙනි. අනිවාර්යයි. ජල විදුලි බලාගාරවල විදුලි ජනක යන්ත්‍ර වැඩ කරන්නේ විදුලි ජනක
ක්‍රියාත්මක කරන්නේ අධික පීඩනයෙන් ගලා එන ජල පහරින් තලබඹර කරකැවෙන. තලබඹර කරකැවිලා ඒකෙන් තමයි විදුලිය ජනනය වෙන්නේ. එතකොට ඒක හරි. 17 සූර්ය තාප මුදුනක් අභ්‍යන්තරයේ සුදු පැහැයෙන් වර්ණාලේප කරන්නේ කිරිමනේ ඉක්මනින් රත් කරගත. සුදු පාටට නෙමෙයි. ඇතුළ කළු පාටට. සූර්ය ජාල තාපකයේ ඇතුළ කළු පාටට වර්ණ ගන්නවන්නේ. කළු පාට කරන්නේ හොඳට තාපය තියාගන්න. සුදු පාටට කියන එක වැරදි. එහෙනම් සුදු පාට කියන එක වැරදි. 18 ශක්ති සංරක්ෂණය හේවත් බල ශක්තිය අර පරිමැස්මින් භාවිතා කළ යුත්තේ හුදෙක් අපගේ විදුලි බල අඩු කර ගැනීමට පමණි. නෑ නෑ. විදුලි බල අඩු කරගන්න නෙමෙයි. අනාගතයටත් විදුලිය ඉතුරු කරන්න. අපි මේ ශක්ති ප්‍රභව අර පරිමැස්මින් පාවිච්චි කරලා අනාගතයටත් ඉතුරු කරන්න ඕනේ. 19 අතීතයේදී වාෂ්ප දුම්රිය එන්ජිම ක්‍රියාත්මක කිරීම ප්‍රධාන වශයෙන් ගල් අඟුරු දහණයෙන් තාපය යොදා ගන්න ලෙඩ. අර අපි කියන්නේ අඟුරු කකා වතුරු මේ කොළම දුරයකට යකා කියලා කියන්නේ. ඒ ගල් අඟුරු වලින් දුවපු නිසා. සුළං බලාගාර ස්ථාපිත කිරීමට වඩා සුදුසු වන්නේ කඳු වලින් වට වූ කැලෑ සහිත ප්‍රදේශයක්. නෑ. මුහුදට ආසන්න හොඳට කුළඟ හමාගෙන යන ප්‍රදේශ තමයි වටින්නේ. හරිද? හරි. ඔන්න එහෙනම් අපි ওই ප්‍රශ්න ටික සාකච්ඡා කරා. ඔගේ PDF එක මම ඔයාලට මේකේ description එකේ දාලා තියෙනවා. එතකොට PDF එක download කරගෙන ඒක කරලා discussion එක බලන්න හොඳට දැනුම වර්ධනය කරගන්න පුළුවන්. හරි. එහෙනම් මොනවා හරි විස්තරයක් දැනගන්න ඕන අපේ WhatsApp number එකට call එකක් දෙන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. හරි. බොහොම ස්තුතියි.